පළවෙනි එකා පුතේ පොඩි එකා. පොඩි එකා කිව්වේ ආහාර මත ශුද්ධ ජීවීන්ගේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය ආහාර නරක වෙන්න බලපානවා. ඊළඟට පුතේ මහ එකා කිව්වේ ආහාර මත මහා ජීවීන්ගේ වර්ධනය. කවුද මහ එවුන් ටික? ගුල්ලෝ, මැස්සෝ, පළතුරු මැස්සෝ. ඊළඟට පුතේ අපි ඔන්න දැන් අස්වනු නෙළුවා. අස්වනු නෙළන තැන ඉඳන් අපි පුතේ වෙළඳ පොළට ගෙනියන්න ඕනේ. වෙළඳ පොළට ගෙන ඩුකු ඩුකු ගාලා පුතේ ලොරි වල එහෙම ගෙනියන්න. අන්න ප්‍රවාහනයේදී අස්වනු නෙලීමේ සිට වෙළඳ පොළ දක්වා ප්‍රවාහනය කරද්දී පුතේ හානි සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ එක කවුරුත් බලපාන්නේ නැහැ. හරි. ආහාර මත එන්සයිම ක්‍රියාත්මක වෙනවා. හරි. එන්සයිම ක්‍රියාත්මක වෙලා මොන වියෝජනයද? සොයං වියෝජනය වෙනවා. සොයං වියෝජනය කියන්නේ පුතේ ඉස්සල්ලාම ඵලයක් මෝරනවා. මෝරුවට පස්සේ එන්සයිම නිසා ඒක ඉදෙනවා. ඉදුණු පළතුර කෑවේ නැත්තම් නැති බංගස්ථාන වෙලා යන්න පුතේ කුණු වෙනවා. අන්න සොයං වියෝජනය. එහෙනම් මතකයිද ඔයාට දැන් ආහාර නරක වීමට බලපාන හේතු කීයද? 4යි තිබ්බේ. ඔන්න පුතේ හේතු 4 මතක තියාගන්නයි තියෙන්නේ. 8 වසරේ හැම දරුවෙක්ගෙන්ම ඕක අහනවා. පන්න හද්දි ළමයි පුතේ ඉඳගෙන තමයි උත්තර ලිව්වේ. ඒක නිසා මතක තියාගන්න. හරි. දැන් අපි යම් පුතේ කතාවට එතනින් එහාට